මම දේශානි තරංගිනි. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධ්‍යායිනියක් වෙනවා. මම දඹුල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සංවිධානයේ ලෙස සේවය කරනවා. මට ධනුෂ්කෝසව මුණ ගැහෙන්නේ 2009 වර්ෂයේදී. මම ධනුෂ්කෝසව මුණ ගැහෙන්න අරමුණු දෙකක් මත. එක අරමුණක් තමයි මට ඒ වන විට තිබුණු සී සාමාර්ථය ඉහළ සාමාර්ථයක් බවට පත් කර ගැනීමටත් මට ලොකු ආසාවක් තිබුණා කවදා හරි දවසක ගණිතය උගන්වන්න. අන්නේ ගණිතය උගන්වන්න තිබුණු ආසාව කවදා හරි දවසක ඉෂ්ට කර ගැනීමටත් යන අරමුණු දෙක පදනම් කරගෙන තමයි මම ධනුෂ්කෝසව ගාවට යන්නේ. ධනුෂ්කෝසවගේ ක්ලාස් එකට සහභාගී වෙන්නේ. ඇත්තටම ධනුෂ්කෝසවගේ ඉගැන්වීම් ක්‍රමවේදය, ඒ ළමුන්ට ලබා දෙන ආකාරය, ඒ වගේම ඒක මතක තියාගන්නේ කොහොමද? ඒකට කීටි ක්‍රම කියලා දෙනවා. ඇත්තටම හොඳයි. ඇත්තටම ධනුෂ්කෝසවගේ ඉගැන්වීම් රටාව අති විශිෂ්ටයි. ඒක අගය කළ යුතුමයි. ධනුෂ්කෝසව ක්ලාස් එකට මුණ දීලා මම සහභාගී වෙලා මම එවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි අද මම මේ වන විට ගණිත විද්‍යාව ඉංග්‍රීසි උපකාරක පන්ති පවත්වමින් සිසු දරු දැරියන්ට දැනුම ලබා දෙන ගුරුවරියක් බවටත් පත් වෙලා ඉන්නවා. මේ සියලු දෙනා මේ ගණිත විෂය ඉගැන්වීමට මට මගේ මූලික පදනම ලබා ගැනීමට මට ධනුෂ්කෝසව ලබා දුන් දැනුම ඇත්තටම මහඟු දායාදයක් බවට පත් වුණා. මම අද අවස්ථාව කරගන්නවා ධනුෂ්කෝසවට කෘතඥතාවය පළ කරන්න. ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ ඕ කට්ටිය සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ඔබට ගණිතයට සී සාමාර්ථයක් තියෙනවා නම් ඔබට ගණිතයට එස් සාමාර්ථයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔබ අසමත් නම් ඔබ ඔබේ ගණිතයට තියෙන සාමාර්ථය ඉහළ සාමාර්ථයක් බවට පත් කරගන්න. අසමත් ළමයි නෙවෙයි CS තියෙනවා නම් ඔබ හිතනවා දුවේ පුතේ ඔබට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න පුළුවන් කියලා. මුහුණ දෙන්න පුළුවන්. ඔබට රැකියා අපි හිතමු ඔබ විශ්වවිද්‍යාලයකට මේ තේරීපත් වෙනවා කියලා. ඔබ විශ්වවිද්‍යාලයකට තේරීපත් වෙලා ඔබට උපාධියක් ලබාගෙන ඔබ එළියට එනවා. එතකොට ඔබ රැකියාවක් ලබා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන්න ඕනේ. මේ සම්මුඛ පරීක්ෂණ වලදී ඔබට ගණිත විෂයට ලබාගත් සාමාර්ථයට ලකුණු දෙන අවස්ථා තියෙනවා. එතෙන්දී ඔබ ලබාගත් සාමාර්ථය අනුව තමයි ඔබට ලකුණු ලැබෙන්නේ. එතෙන්දී අපරාධ කියන වචනය නොකියන්නේ අත්දැකීමෙන් කියන්නේ ඔබත් ඔබේ ওই සාමාර්ථය ඉහළ සාමාර්ථයක් බවට පත් කරගන්න. ඒ ඔබ විශ්වවිද්‍යාලයට තේරීපත් වෙන දුවා දරුවෙක් වුණොත්. එහෙමත් නැත්නම් හැම දරුවෙකුටම විශ්වවිද්‍යාලය යන්න බැහැනේ. ඔබ පෞද්ගලික සේවා ස්ථානයක රැකියාවක් තෝරගන්නේ නම් ඔබ එතෙන්දිත් ඔබට මූලික විෂයක් විදිහට ලැබෙන්නේ ගණිතයට ලබාගත් සාමාර්ථය. එතෙන්දී ඔබ එතනට ගිහිල්ලා ඔබ ගණිතයට සාමාර්ථයක් ලබා ගැනීමට උත්සාහ කරන්න එපා. එතකොට ඔයාලට තියෙන කාලය සීමිතයි. ඒ නිසා ඔබ කරන්න ඕන ඔබ දැන් මේ අවස්ථාවේදී ඔබේ තියෙන සාමාර්ථය ඉහළ සාමාර්ථයක් බවට පත් කරගෙන ඉදිරි අනාගතයට මුහුණ දෙන්න. ඔබටත් මම වගේම මමත් දැන් මේ වුණට උපකාරක පන්ති පවත්වන ගුරුවරියෙක්. ධනුෂ්කෝසවගේ පන්තියට සහභාගී වෙලා ලබාගත් දැනුම වර්ධනය කරගෙන තමයි මම අද උපකාරක පන්ති ගුරුවරියක් විදිහට සිසුන්ට දැනුම ලබා දෙන්නේ. ඔබටත් ඔබේ අරමුණ ඉටු කර ගැනීමට ඔබ තෝරාගත යුතු යා යුතු ස්ථානය ධනුෂ්ක මදනායක සර්ගේ ගණිත පන්තියට. එහෙනම් මම ඔබට ආරාධනා කරනවා එක්තරා ප්‍රදේශයේ සිටින සියලුම දුවා දරුවන්ට ධනුෂ් සර්ගේ පන්තියට සහභාගී වෙන්න කියලා. ඔබට ජය නියතයි.